Dia body mana api boleh no. Aku video ke. Hari Sabtu tu ini. Ini last na dihina yang bodoh. Video dan belum ini dia. Boleh hina deh. Sorry. ජීවිතේ ප්‍රශ්න කියලා දේවල්. අපි දැන් දැක්කා කවුද? චාමර වීරසිංහව දැක්කා. අපි දැක්කා චාමර වීරසිංහ දැන් අපිට හම්බුණා. අපි කතා කරා නේ චාමර වීරසිංහට. ඔව් බයික් එක. ඒක බලන්න බෑ දුක හිතෙනවා ගණන් වැඩිනේ. ඔව් ඉතින් ගන්න එකනේ. දැන් වෙලාව 10:02යි. නමස් පොතු ලියපියෝ. එළ දීද ගන්න. කාඩ් පේමන්ට් ඈ? කාඩ් පේමන්ට්. පොඩි වැඩියෝ එකක් බඩට මදීනේ මේ. මේක කාලා මදි. ඇවිල්ලා මේ බෝඩිම දාලා ඇවිල්ලා දැන් මොනවද බොන්නේ? මී පැණි උස. දැන් නෑ මේ බෝඩිම තේවටලා මේ තේ රසයි වාඩිලා පොඩි. අපි අද උදෑන්නේ රයිස් සමග රයිස් ඉස්සෝ ඩෙවල් එකක් දාන්න. හරි. අපිට තව ඉන්නවා සගේ. මොකද මම? තව ඉන්නවා අය මම. මොකද? නේ බත්තේ ගෙව? නෑ ගෙවුනේ නෑනේ. මම ගහන්නේ. නෑ මම ගහන්නම්කෝ. මේක මාරු විදිහට කැපෙනවනේ බා. ඔව්. මේ කැරට් වලේ බාලේ නෑ. ඉතින් මේව කරපන් ඉතින්. මාර ඉස්සෝ අද යාළුවගේ බොයිමට ඇවිල්ලා පයිසයක් හදන්න හදන්නේ. කැරට් ගානවා. ආල් ගරම දුවන් මේකේ. ආල් ගරන්නේ නැහැ ඔය හොදනවනේ. ආල් හොදනවනේ. ගරන්න ඕන නැහැ විදියක් තියෙන නෑ ගරන්න ඕනේ නැහැ ඔය වැලි ඉවත් කරපුවා සහල්. ඒ අර සම්බෝල් වල ඒ අර පටනේ වල කියනවා නේ. අර පොරනේ වල කියනවා මොකද? මේ තමයි අපේ ඉන්නේ නේ. අම්මගේ කීමට තමයි පිසිකල් දුන්නේ. මාර පළපුරුදු ඉකොල්ලන් මේ විදියට. ආ මේ කඩේ හද. අද හදන්නේ නිකන් සුදු පතෙන් රයිස්. නිකන් නෙවෙයි කහ දාන්න. දැන් කහ දාන්නනේ. ඒතකොට කහපත් නේ. කහපත් නෙවෙයි කොහොමද? එතන ඇති. ඇතිනේ තෙල් පොඩ්ඩක් දැම්ම ඇති. මම ජීවිතේකට මේ උයලා නැහැ. හැබැයි දැන් චුට්ට මේ උයන්න පුළුවන්. එන්නද? ඒ ති කොල්ල ඉන්නද? සෝරි. ජීවිතේ ප්‍රශ්න කියලා දේවල්. ඒ තේරියක් බොමුද? අද තේරියක් බොන්නේ. අම්මා තිය. කන්න අඩිය. මම බිස්කට් එක අරන් එන්න මොනවද? වතුර නම් ඇති. ඇති නේ? ඇති. අදුණු තරයක් දාමු මොකද බලන්න. නෑ අවුල තියෙන්නේ මේ වෙයිද දන්නේ නෑ. මේ බත ඇරෙන්න බත කොහමද ඇරෙනවා ටිකක්. හරි ඒක තමයි කැපුවා. අවුලක් නෑ ඉතින් මොකද්ද? අපිට ප්‍රශ්නයක් අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ඕකට අර එළවලු ටික වෙట్లా මේ ටික ගත්තම ඔව් කොහොමද රස එනවා? ආල් අදාල නේද උට? නැද්ද මචං? දෙලන්න තමයි තියෙන්නේ. හරි. කැරට් ලීක්ස් ලුණු ආවා. සුදු ලුණු චිලි පේස්ට් එකක් ගන්න තියෙනවා අපි. බිත්තර කෑම තියෙනවා. තෙලක රත් වෙනවා. අර ආවා. මොනද කෑවේ? චිලි පේස්ට් චුට්ටක්. හා. පස්සිරි. මම අර සුප් කරෙන් පොඩ්ඩක් කෑවා. අපේ චෙෆ් වැඩේ පටන් ගෙන තියෙන්නේ මේ දැන් ආරම්භ කරා. මෙතන තියෙන ෆෝන් එක. කොත්තු. තාම මූලික අධීරයේ ඉන්නේ. මරණය අතේ තියන් තමයි අපි උයන්නේ.
ගෑස් එක ළඟ තියාගෙන. වැඩ කැල්ල දාලා දාපන් ඉතින් අර පොඩ්ඩ අත පොඩ්ඩ මෙහෙ උස්සලා. ඔව් තේ. පොල් ගානලා නැහැ. ආ සෝරි සමාවෙන්න. මේ පැත්තේ පොල් ගානවා. මෙතන ලොකු ප්‍රොසෙස් එකක් කියන්නේ මේ වුණාට එක පැත්තක රයිස් හදද්දී අනිත් පැත්තේ පොල් ගානවා මොනවද මේ පරිප්පු හදන්නේ? හදන්නේ පරිප්පු. ඇති. එකක් මදි. දෙකම දාන්න. යක් යාමින් දාලා හදන රසට දැන් උන් ඉතින් මම මියුට් කරන්නත් ගොඩක් කැල් තියෙනවා නේ. කවුද නැහැ? මේ දැන් කතා කරමු කියන්නේ නෙමෙයි. රයිස් කෑවා වගේ නෙමෙයි. රයිස් කෑවගෙන කොහොම කරා? කොහොම ගන්නේ? රිලේෂන්ෂිප් වගේ ඉන්ටර්න්ෂිප් කියලා. රිලේෂන්ෂිප් වගේ ඉන්ටර්න්ෂිප්. බත හැදිලා තියෙන්නේ. එන්න බත. ඔයලා නේ මේ මොනවද නාසි පුරානේ? අපේ කුක් මහත්තයා සූදානම් වෙන්නේ මේ දන්නේ ඒක ඌ කරන එක බලාගෙන ඉන්න යන අපිට කරන්න කිසි දෙයක් නැහැ ඌ කරන එක බලාගෙන ඉන්න මොකද ඒ කියන්නේ රසමුසනේ සුරතින් රසමුස අපි රස කරන රසමුස එකතු කරනවා නැත්නම් අපිට රස ගන්න බැරි හින්දා රසමුසයෙන් හරි අපි රස එකතු කරගන්න හදන්නේ ඉතින් බාහිර දූර කාර්යයක් තමයි ආපු ගමන් පටන් ගත්තේ එළවලු කපල එහෙම රයිස් එක අර ගහම රයිස් එක ගහන විදියට දන්නේ හොල්ලපන් ඉන්නේ පොඩ්ඩක් ආන්න හරි හරි අවාරේ හොල්ලපන් මේ අපේ දවස අද දවස ගෙවෙන්නේ අපි ආයෙත් පාවලම ගන්න ඇවිල්ලා මරු කතරට දිය පහරක් මෙන් මගේ තනිකවම ගන්න ආයේ පරිප්පුවකට මුලින්ම මිටිකිරි දාලා පස්සේ දියකිරි දාපු මේ අසහාය පුද්ගලයා බතේ වැඩ කටයුතු අවසන් පරිප්පුවත් ඉවරයි අපි රසමුතු දැන් හදාගන්නවා නේද රසමුතු ටික දාන කිලිපැස්ස ඊට පස්සේ මේක නිවා ගන්න ඕනේ මේ ආකාරයෙන් නැත්තම් මේ මිනිස්සු දාගන්න මිනිස්සු කවුරුනද අන්න ඊට පස්සේ ටිකක් කරලා ඉන්න දීලා දානවා කැමිලිස් සාමාන්‍ය මේ පැඩි පොඩ්ඩක් දඟලනවා ඊට පස්සේ දාගන්න දැන් ආයෙත් තෙල් ටිකක් ගම්මිරිස් කොට අවුල් බං ගිහිල්ලා නැත්තම් ගම්මිරිස් එක දානවා දැන් අපි අපේ චිලි පේස්ට් එක හදලා ඉවරයි අවසානම් ගත් මේ වෙලාව දැන් අපිට තියෙන්නේ බඩ පුරවා ගන්න මේ අපි දැන් හැදුවේ උදේටත් එක්ක දැන් මම හිතන විදිහට අපි 3 දරට අද රැයටත් වදින දින්නක් තියෙන්නේ කවන්නේ ආගන්තුක සත්කාර තියෙන්නේ මේ උඹලා කාපල්ලක එකට උඹලා මම මේකම දාගෙන කන්නම් එතකොට හරිනේ අපේ ආහාර වේල ශක්තිමත් පෝෂදායී ආහාර වේලක් අද තියෙන්නේ අදවත් බෙදෙන්න හරි මං එන්න අම ගියේ බලේ කැමරා හරි කනවා හරි කන්න යන්නේ එහෙනම් ජය වේවා දවල් කෑම පස්සේ දැන් කනවා ඔව් දවල් කෑමට පස්සේ දැන් කනවා මේ එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි ගුඩ් බයි කිය ගුඩ් බයි රයිස් මොනවද එනෝම් සඳහා අමතන්න ඩිලාන් ඒ ඩිලාන් තමයි කුක් රයිස් ඇමතු ආන්නේ නම්බරයට ඔයාට මෙසේජ් එකක් WhatsApp මෙසේජ් එකක් හරි කෝල් එකක් හරි අරන් තමන්ට ඔරේ දාන්න පුළුවන් දැන් ඇත්තටම වීඩියෝ එක ඉවරයි කොට වීඩියෝ ඉවර නැහැ දැන් මේ ඇවිදින්න යන්නේ කොහෙද කරාපිටියේ සිරිනරමන්න පොඩ්ඩක් ප්ලේන් එක ගන්න සිරිනරමන්න මේ බෝඩින් ප්ලේන් ටි රස නැහැ ඒකින්ද අපි යනවා මේ කඩේ ප්ලේන් හැමදාම හම්බෙන්නේ නැහැ මේ යන්න පහේනේ එනේ ඒ ගන්න සයිස් උන් ඉන්නවා නැතිකෝ උන් හැබැයි දස්ත කරන්නේ නැහැ ඌ කරන්නේ මචං වෙලා ගන්න වෙලාගෙන
ගිලින්නේ ඌ කරන්නේ ඇටකුඩු කරන්නේ ඒක ගොඩිල්ල ගෝනේ ගිලලා ගෝනගේ අත් දෙක මචං බිමුලගේ කම්මෙන් උඩට මතු වෙලා පැලිලා අයි අත් දෙක දෙන්නම් නැහැ මේ තියෙන්නේ කරාවිටිය හොස්පිටල් එක ශික්ෂණ රෝහල බ්ලැක් ගවුල් මොකද කරාවිට එයා දන්නවා ඔයා දන්නවා ඔයා ගොඩක් තුනයිද නෑ ඊට වඩා හිටියනේ දෙකත් තුන වාංගිලා හිටියා අයි ඔපරේෂන් එක කරලා වැඩි දවස් කීයක් හිටියද අයියෝ අපි තුන් දෙනාම සුද්ධ කරු බෝඩිම ගාවින් යන ගම අපිට අහිමි වූ බෝඩිමනේ ඒක නේද ඔව් ඒක තමයි ඔව් ඔතන මේ ඒටිම කඩකාමරේනේ ඒකෙන් ගොඩක් මතක තියෙනවා ඔව් ඉතින් දවසම සුද්ධ කරානේ ඔගේ රෑප් පුරාවට නහදන්නේ යම මේක ඒ මේක 200යි නම් මේක නෙන්න ඔය 270 ඉබ්‍ර ඇස්ලින් එකම ගන්න හොඳට කන්න පුළුවන් ඔක වාහන අපි ඉන්නේ කොහෙද මේ ලයිට් නෙව්වා අපි වදයක් කියලා ලයිට් නෙව්වා ඒ උන්ට තේරුන්නේ අපි යන්නේ නැහැ කියලා ගිහින් වැහුවා මේ තියෙන පහ එන පහ පැය 4ක් shopping කරලා අපි ගත්තා මේ 200 චොක්ලට් පැය 4ක් shopping කරලා මේ බොහොම එකතු කරලා ගත්තේ රුපියල් 50 දාලා අන්තිමේ ශ්‍රී මිත්‍රත්ව එමු තනියෙන් ගන්න හදා එච්චරයි දෙන්නේ මොකක්ද ආයෙත් තුන 6ක් බෙදන්න පුළුවන් බොහොම ස්තුතියි ඉවරයි බං එක මූ නෑ ඉතුරු කරගත්තු මූ තා එක මොනවද අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ චොක්ලට් එකක් ගන්න මේ අවස්ථාවේ හැමදාම නෑ ඔව් හැමදාම චොක්ලට් කන්න වෙන්නේ නැහැ හැමදාම මේ යන්න වෙන්නේ නැහැ අපි තව ටික දවසයි මේක උපරිම මාස 5යි 5ක්වත් නැති තරන්නේ ඔහොම තමයි ජීවිතේ අධිරෙන් අධිරයට අපි වෙනස් වෙනවා ඒ වෙනස් වෙන ලෝකෙත් එක අපි ගැටෙනවා ගැටෙන ගාම වෙනස් වෙනවා වෙනස් වෙනවා ඒ කියන්නේ අපිට දැන් මුකුත් කියන්නේ ඒ සම්බන්ධවනේ ඉතින්ම දැන් ඒක හිතට මුකුත් දැනෙන්නේ නැද්ද කියන්නේ එල්ලවරහක් නෑ නේද නේද අතර මේ බ්ලොග් එකක් තියා මොනවත් මොනවත් කරන්න හැම වෙන්නේ නැහැ නේද උඹත් එක්ක කිසිම අදහසක් නැහැ නේ උඹේ මම මූණේ ඉස්සලා සද්ද දැම්මේ ගහලා යවන්ද නෑ ඌ ඔබ දැන් මාරේ යටි අර කළු එකේ මොකද ඕ ලෝ දාලා අපිට මේ වගේ බ්ලොග් කරනකොට මේ වගේ හානි වලට මුහුණ දෙන්න නා ඉතින් පොඩ්ඩක් බය නෑ වගේ පෙන්නනකොට බයයි ඇත්තට බය නෑ වගේ ඉන්නවා අලන්තර කයිපපාල අපි බේරෙමු අලන්තර කයිපපාල කියලා